නිමක් නෑ දුක කියලා සඳහන් කළේ. නිරය ලෝකවල දුක නිමක් නැහැ. ප්‍රමාණයක් නැති තරම් දුක් සහිතයි. ඒ සතර අපායේ දැස පණ අපිට පේන අපායක් නේ තිරිසන් අපාය කියලා කියන්නේ. ඒක තිරිසන් විඳින දුක ජීවිතේ පේන්නේ නැත්. වෙනතේ අපි හිතන්නේ. තිරිසන් විඳින දුක අපි හිතන්නේ. සර්පෙක් අරගෙන බලන්න. දැන් අපි කියමු සර්පෙක් ඇවිදගෙන ඇදීගෙන යනවා. ඒ සර්පයාට කඩියෙක් කනවා. කාටද කියන්නේ? මොනවද කරන්නේ? කඳ මැද්දේ කඩියෙක් කනවා. දැන් මේ සර්පයා මොකද කරන්නේ? කොච්චර අසරණ දේ සතා. මට නම් අත තියෙන හින්දා මම කඩිය ගලවලා දානවා. කඩිය පිහලා දානවා. ඒ කඩිය කෑම නිසා මට වෙනත් ආසාදනයක් වෙලා නම් අපි ඒකට තෙල් බෙහෙත් ටිකක් හරි ගා ගන්න. අද මේ සර්පයා මොකද කරන්නේ? බලන්න කොච්චර දුක්ඛිතද ජීවිතය කියලා. අත් දෙකකුත් නැහැ. කකුල් දෙකකුත් නැහැ. බඩගින්න හරියට. ඒ නිසා සමහර ගොදුරක් අල්ල ගන්නවා තමන්ගේ කටින් ගිලින්නත් බෑ. ඒ වුණත් අත්හරින්නෙත් නෑ. කොහොම හරි ගිලිනවා. උගුරෙන් පල්ලෙහාට යන්න මොන වෙලාවක් යනවද? කඳ මැදට ගියාම ඇඟ ඉදිමිලා ගොදුර ලොකුයි. ඇවිද ගන්න නැත්නම් යා ගන්නවත් බෑ. එහෙම ඉන්න අතරේ ඔහු ගොදුරු වෙන්න පුළුවන් තව කෙනෙකුට. උකුස්සෙක් එහෙම දැක්කොත්, බකමූණෙක් එහෙම දැක්කොත් ඔහු ගොදුරු වෙන්න පුළුවන් තව කෙනෙකුට. දැන් මේක කඩාගෙන ඉරාගෙන කැබලි වශයෙන් කණ්ඩ තිබුණා නම් ඔහු බඩ පුරවගෙන යන්නේ නැද්ද? මාළුවෙක් කොච්චර දුකක් විඳිනවද අතපය නැතුව? සුනකෙක් කොච්චර දුකක් විඳිනවද විවිධ රෝග හැදිලා? සමහර අයගේ තුවාල හැදිලා පණුවක් කිරෙනවා. සමහර අයගේ ගෙඩි හැදිලා මොන දුකක් විඳිනවද? සමහර අයගේ හැම ගැලවිලා කසනවා මොන දුකක් විඳිනවද? ඒ විදිහට තිරිසන් අපාය ගැන කල්පනා කරගෙන බැලුවත් මේ තිරිසන් මොන දුක් කන්දරාවක් විඳිනවද? දැන් පේනවා. දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ ඉන්නේ සිල් නැති අය. මැස්සෝ වෙලා, මදුරුවෝ වෙලා, ඉහෙඳ මැස්සෝ වෙලා, කෝඳුරුවෝ වෙලා, සර්පයෝ වෙලා, මාළුවෝ වෙලා මේ ජීවත් වෙන්නේ කවුද? අපි වගේම කාලයක් මනුස්ස ලෝකේ හොඳට ඉගෙනගෙන, සමහරලාට උපාධි අරගෙන, ලොකු රැකියාවල් කරගෙන, කෝටි ගණන් උපයන ව්‍යාපාර කරගෙන, කෝටි ගණන් වටින යාන වාහන තියාගෙන, දැසි දස්සෝ තියාගෙන මාලිගාවල් වාගේ ගෙවල් වල ජීවත් වෙච්ච මිනිස්සු මිනිස්සු ඉගෙන ගන්න ඕනේ කාලේ ඉගෙන ගත්තා. ආවාහ විවාහ වෙන්න ඕනේ කාලේ ආවාහ විවාහ වුණා. ගෙවල් දොරවල් හදන්න ඕනේ කාලේ ගෙවල් දොරවල් හැදුවා. දූ දරුවෝ හදන්න ඕනේ කාලේ දූ දරුවෝ හැදුවා. මේ ලෝකේ කරන්න ඕනේ හැම වැඩක්ම නියම කලට වෙලාවට කරගත්තා. නමුත් ඒගොල්ලන්ට අමතක වුණේ මොකද්ද? සිල් රකින්න අමතක වුණා. අනික් ඔක්කොම කරන්න මතක තිබුණා. සිල් රකින්න අමතක වුණා. ඒකේ ප්‍රතිඵලය තමයි මැරිලා ගිහිල්ලා සතර අපායේ උපදිනවා. එහෙනම් මේ සතර අපායේ මෙච්චර දුක් බව දැනදැනත් ඒ සතර අපායෙන් මිදෙන්න නම් යටත් පිරිසෙන් මේ සිල්පද පහවත් ආරක්ෂා කරන්න කියලා තිබුණත් අපි මේ සිල්පද උල්ලංඝනය කර කටයුතු කරනවා සතර අපායට යන්න. නමුත් Tamanට යහපතක් වෙන වැඩක් කරගන්න පැය දෙකක්වත් දවසේ වැය කළාද කියලා හිතලා බලන්න කියලා කිව්වේ මම ඒකයි. සුගතියට යන්න සැප විඳින්න යන්න කැපකිරීමක් නැහැ. හැබැයි දුක් විඳින්න යන්න පුදුමාකාර කැපකිරීමක් අපි ළඟ තියෙනවා. ඒක තමයි සංසාරේ හැටි.